අපි සූදානම් ඊළඟ තරගය ආරම්භ කරන්න. Dragon Knights සමගින් Power Lions අතර කාසිය වාස ජයග්‍රහණ හිමි කර ගන්නේ Dragon Knights කණ්ඩායම ඔවුන් ප්‍රථම පන්දු යැවීමට සූදානම්. අතිරේක ක්‍රීඩකින් දෙපළක් කණ්ඩායම් දෙකේ මේ ස්ථානයේ කරා යොමු කරන අපි මතක් කරනවා අතිරේක ක්‍රීඩකින් දෙපළක් Power Lions සමගින් Dragon Knights අතිරේක ක්‍රීඩකින් දෙපළක් Dragon Knights අතිරේක ක්‍රීඩකයා අපිට පේනවා Power Lions අතිරේක ක්‍රීඩකයා Power Lions අතිරේක ක්‍රීඩකයෙක් එන්න ඉක්මනට Power Lions කණ්ඩායම් නායකයාටයි මේ මතක් කරන්නේ අතිරේක ක්‍රීඩකයෙක් එවන්න මේ පැත්තට ලකුණු සටහන් කිරීමේදී ඇතිවන ගැටලු निराකරණය කරගන්නේ අපිට මහඟු සහයෝගයක්. පන්දු යවන්නේ රශ්මි කැඳවා තිබෙන්නේ Power Lions අතිරේක ක්‍රීඩකයෙක් එන්න ඔබගේ කණ්ඩායමේ සමාජිකයන්ට හිමිවන කුසලාන සහ අනිකුත් දේවල් අහිමි වන්නට පුළුවන් ඔබගේ ක්‍රීඩකයෙක් මේ ස්ථානයට යොමු නොකළොත්. Dragon Knights සමගින් Power Lions සූදානම්. මෙන්න ප්‍රථම පන්දු යොමු වෙනවා. පාරක් කෙල කරනවා ලකුණකට අවකාශයක් නැහැ. සුරගේ පන්දු රැක ගන්නවා. ෂෝට් ලෙග් හි පන්දු රකින්න. පාරක් කෙල කරනවා ඊළඟ ඇදී යන්නේ උඩ පන්දුවක් ලෙස. එක්ස්ට්‍රා කලාව අපේ පන්දුව පදිදවන්නේ එක ලකුණක් කරා පාසයෙන් පැති මාරු කර ගන්නවා. පන්දුර පහර දෙන කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙක් මේ ස්ථානයේ පැමිණියා නම් වඩාත් උචිතයි. මොකද මේ තරගය අපට ලකුණු සටහන් කිරීමේ හැකියාවට මහඟු සහයෝගයක්. කණ්ඩායම් නායකයින්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. අතිරේක ලකුණක් එකතු වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. Power Lions සමගින් Dragon Knights කණ්ඩායම අතර තරගයේ ක්‍රියාත්මක වන්නේ පන්දු වාරයක නිමාවසනට වන විට ලකුණු 8යි. නවක පන්දු යවන්න චාමර කැඳවා තිබෙන පන්දු යෑම සඳහා ලකුණු 8යි. ප්‍රථම පන්දු වාරයේ අවසන් වන විට Power Lions කණ්ඩායම චාමර නවක පන්දු යවන්න අධි වෙනවා. කෙටියා පන්දුර පාරක් කෙල කරනවා. ලෝන් හොන් හරහාදී යන පන්දු එක ලකුණක් පමණයි. චාමර නවක පන්දු යවන්න Dragon Knights කණ්ඩායමෙන් මෙන්න තවත් පන්දු යමුවක් සාර්ථක පන්දු පහරක් කරුණාකර ක්‍රීඩකයාගේ හිසට ඉහළින් එල්ල කළ පහළ ඒ අජීවී පන්දුවක් ලෙස සංඥා කරනවා විනිසුරුවන්. මොකද පන්දුව පැමිණීමට පෙර බේල්ස් එක ඉවත් වුණා. බේල්ස් ඉවත් වීම නිසා ඒ අජීවී පන්දුවක් බවට පත් වෙනවා. ඒ ලකුණ හිමිවන්නේ නැහැ. ඒ අජීවී පන්දුවක්
රොයල් කිංස් කණ්ඩායම් නායකයා සහ ඩයමන්ඩ් කණ්ඩායම් නායකයා රොයල් කිංස් කණ්ඩායම් නායකයා සහ ඩයමන්ඩ් කණ්ඩායම් නායකයා කාසියේ වාසිය උරගා බැලීමට මෙම ස්ථානයට පැමිණෙන. රොයල් කණ්ඩායම් නායකයා සහ ඩයමන්ඩ් කණ්ඩායම් නායකයා කාසියේ වාසිය උරගා බැලීමට මෙම ස්ථානයට පැමිණෙන. මෙන්න චාමර. පසු මේ නවක පන්දුව සුදාර ලකුණු 6ක් එකතු වනවා ප්‍රධාන ලකුණු පුවරට සාර්ථක පන්දු 5ක් සමගින් දැවී යාමක් ලෙස සටහන් වෙනවා සාර්ථක පන්දු යමුවක් සම්පූර්ණයෙන්ම පිටිකරුවා පරාජය පන්දුවක් ලෙස දහන් කාණ්ඩ පුළුවන්. පවර් ලයන්ස් කණ්ඩායම ප්‍රථම කඩුල්ල ආකාරයෙන් බීද වැටෙනවා. ලකුණු 15යි කඩුල්ලයි. තාමත් මොහොත පන්දු යමුවක් අපිට ජාතික කණ්ඩායමේ පන්දු යවන්න ලහිරු සිහිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. මෙන්න දෙවෙනි පන්දු යම සදා තවත් සාර්ථක පන්දු යමුවක් වේගය වැඩි කරමින් යොමු කරන පන්දුව පිටිකරුවාට නිසි ලෙස අවබෝධ කර ගැනීම හැකියාවක් තිබුණේ මේ වෙද්දී දුවදී දැවී යාමකට හසු කර ගන්නවා මේ උපක්‍රමශීලීව සිදු කළ ක්‍රියාවක් ලෙස සඳහන් කරන්න පුළුවන් පන්දුව කරා මඩක් අඩාල වේගයකින් ළඟා වුණත් ඉතාමත් ඉක්මනින් පන්දුව රැගෙන කළුරංගන ක්‍රීඩකයාට බාර දුන්නා. ඒ අවසරයෙන් දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමේ හැකියාව උදා කර ගන්නවා. දෙවන කඩුල්ල බිඳ වැටෙන්නේ මේ පවර් ලයන්ස් කණ්ඩායම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි තවමත් ප්‍රධාන ලකුණු පුවරුවේ. පන්දු වාර දෙකක් අවසන් ලකුණු 16යි කඩලු 2යි MPL ක්‍රිකට් තරඟාවලිය මොඩල්ස් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පවර් ලයන්ස් සමගින් ඩ්‍රැගන් කණ්ඩායම අතර තරඟයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මෙන්න නවක පිටිකරුවා ලෙස චාමික නවක පන්දු යවන්න කැඳවා තිබෙනවා. මෙන්න ප්‍රථම පන්දුව පායින කරා ළඟා වෙන පන්දුවක් පිටිකරුවා සම්පූර්ණ පරාජයට පත් කරන ලද පන්දුවක් දුවදී දැවී යාමකට අසු කර ගන්නවා. පන්දුව කරා ළඟා වූවත් සංගමක පන්දුව රැගෙන නැවත කඩුල්ල කරා යොමු කළා. අතිසාර්ථකයි. දුවදී දැවී යාමකට මේ ක්‍රීඩකයා හසු කර ගැනීම වාසිදායකයි මේ කණ්ඩායමට ඩ්‍රැගන් කණ්ඩායමට. අප දුටුවා ඔහුගේ ක්‍රීඩා විලාශය සහ ඔහු ක්‍රීඩා අපිට අවතීර්ණ වූයේ දැඩි ප්‍රහාරයක් දියත් කිරීමේ අරමුණෙන්. මොකද මේ සහැල්ලු පන්දු ක්‍රීඩාවලියේ අපිට දකින්න ලැබෙනවා සාමාන්‍ය ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාවේ දකින්න ලැබුණු ග්ලව්ස් පැලඳගෙන ක්‍රීඩා පිටියට එන්නේ හොඳට බැට් එක අල්ල ගන්න හොඳ පහරවල් කීපයක් ගහන්න. ඒ අත්දැකීම් තිබෙන ක්‍රීඩකෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාවක්. ඉතින් මේ අත්දැකීම් තිබෙන ක්‍රීඩකෙක් ලෙස අපිට අනුමාන කරන්න පුළුවන් මේ ක්‍රීඩකයා. නමුත් දුවදී දැවී යාමකට වසු කර ගන්නවා. මෙන්න චාමර සෝදානම් පන්දු යෑම සඳහා තාමත් හොඳ පන්දු යොමුවකට උත්සාහ කළා. නමුත් පිටිකරුවා අවබෝධ කරගත්තා පන්දුව ලෙග් ස්ටම්ප් එක දෙකින් පැමිණෙන බව. ඒ අනුව තවත් අතිරේක ලකුණු 6ක් එකතු කර ගන්නවා මේ ලකුණු පූර්වට. ලකුණු 22යි. තාමත් සාර්ථක පන්දු යමුවක් පිටිකරුවා පරාජයට පත් කළ පන්දුවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ක්‍රීඩකයා පන්දුව පැමිණීමට පෙර Tamanගේ පිත්ත පන්දුව කරා යොමු කරනවා. අය පන්දු යවන්න මනාව අවබෝධ කරගෙන තිබෙනවා. වේගය අඩාල කරමින් පන්දු යොමු කරන්නේ ඒ අවසරෙන් විය හැකි අපිට අනුමානයක් ලෙස සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා.
ක්‍රීඩාවේ ස්ථානෝචිත ප්‍රඥාව වඩාත් වැදගත්. තවත් පන්දු යොමුවක් නමුත් අතිරේක ලකුණු 6ක් එකතු වෙන අපායි නිවතට ඇදී යන පන්දුව බයිට් පන්දුවක් සංඥාවේ මත් සමග පන්දු වාරයක අතිසාර්ථක පන්දු යමුවක් සුරකිව පන්දු රැක ගන්නවා කල් රකින්න ක්‍රීඩකයා. ඉනිම නිමාව සටහන් බඩවා ලකුණු 28යි පන්දු වාර 3 අවසානයේ ලකුණු පූර්ව 28කට සීමා වෙනවා. ලකුණු 29ක ඉලක්කයක් හඹාගෙන යාමට තිබෙන්නේ මේ ඩ්‍රැගන් ක්‍රීඩකයන්ට අති ඉතාමත්ම පහසු ක්‍රීඩාංග ලකුණු පූර්වක් මෙය ලකුණු 29ක් මේ ක්‍රීඩාංගණයේ හොඳට ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. පන්දු 12ක් තුල ලකුණු 29ක් තාමත් පහසුයි මේ සහැල්ලු පන්දු ක්‍රීඩාවලදී අපිට දකින්න ලැබෙන්නේ. හැකි ඉක්මනින් ක්‍රීඩකින්ට ආරාධනා කරනවා ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වන්න. ඔබට විනාඩි 2ක කාලයක් පමණ හිමි වෙන්නේ. එසේ ඔබ ක්‍රීඩා පිටියට විනාඩි 2ක් ඇතුළත නොපැමිණියොත් ලකුණු 6ක් අනෙක් කණ්ඩායමට හිමි වෙනවා. ඒ ඔබට අවාසිදායකයි. ඒ නිසා හැකි ඉක්මනින් එන්න ක්‍රීඩා පිටියට. Che. Che. අතිරේක ක්‍රීඩකයන් දෙවලක් මේ ස්ථානයේ කරා යොමු කරන්න අපි කාරුණික ඉල්ලීමක් කරනවා. ප්‍රථම පන්දු යොමුව අතිසාර්ථකයි. අතිසාර්ථක පන්දු යොමුව.
චේ. ඉතාමත් හොඳ පන්දු යොමුවක් මේ ක්‍රීඩකයන්ගේ අපිට දකින්න ලැබෙනවා. ලක්ෂිත තාමත්ම සන්තක පන්දු යොමුවක්, නමුත් පහරක් එලකන ඉහළින් ඇදී යන පන්දු උඩ පන්දුවක් ලෙස රැක ගන්නට අවකාශයක් නැහැ. අතිසාර්ථකයි පන්දු පහර ලකුණු 6ක් බවට පරිවර්තන වෙනවා. ඩීප් ඉන්ඩිකට හරහා එල්ල කරන ලද දර්ශනීය පන්දු පහර මේ දකුණත් පිටිකරුවා මෙඩ නැවතත් දිවෙන පන්දු යම සදා කෙටියා පන්දුව නිසි ලෙස අවබෝධ කරගත්තේ නැහැ. වේගයට අඩාල කරමින් යොමු කරන පන්දුව පිටිකරු පරාජයට පත් කළ පන්දුවක් ලෙස සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ තරඟාවලිය අපි දකින්න දක්ෂ පන්දු යොමුවක් මේ පවර් ලයින්ස් කණ්ඩායමෙන් දකින්න ලැබෙන්නේ. තවත් කෙටියා පන්දුව පාරක් කළ කරනවා මිඩියට හරහා කලකුණයි. හොඳ පන්දු යවන්නන්ගේ බලෑනියක් අපිට මේ පවර් ලයින්ස් කණ්ඩායමේ දකින්න ලැබෙනවා. මොකද ඉතාමත්ම විශිෂ්ට පන්දු වාර කිහිපයක් දෙකක් අපිට දකින්න ලැබුණා. තවත් පන්දු 4ක් පමණයි ඉතුරුව තිබෙන්නේ. එක් පන්දු වාරයක් තුල ලකුණු 22ක ඉලක්කයක් හිමි වී තිබෙනවා. පෙර තිබූ තරගයේ වාසිදායක තත්වයේ තිබුණා ඩ්‍රැගන් කණ්ඩායමට. නමුත් මේ වන විට තරගය පවර් ලයන්ස් කණ්ඩායම දෙසට යොමු වී තිබෙනවා. අපි සෑමදා සඳහන් කර සිටිනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත්ම අවිනිශ්චිත ක්‍රීඩාවක්. අවසන් පන්දුව දක්වාම කවුරුන් තරගයේ ජයග්‍රහණය කරාවිද දන්නේ ගයාන් නවක පන්දු යවන්නක් ඇඳවා තිබෙනවා. මේ කණ්ඩායම වෙනුවෙන් වටිනාම පන්දු වාරයේ වගකීම ගයාන්ගේ කරමත තවා තිබෙනවා. අපි දකින්නේ ලකුණු 22ක් ඔහුට බේරා ගැනීමට හැකියාව ලැබෙවිද අපි බලමු. මෙන්න පුල්ටොස් පන්දුවක් එල්ල කරනවා. දර්ශනීය පන්දු පාර ලකුණු 6ක් බවට පරිවර්තනය කරනවා. ෆයින් ලෙග් ගරා එල්ල කරන ලද දර්ශනීය පන්දු පහරක් ලෙස සඳහන් කරන්න පුළුවන්. පිටිකරුවා නිසි ලෙස අවබෝධ කරගත්තා. ඒ පන්දුව වේගය වැඩි කරමින් යොමු කරන පුල්ටොස් පන්දුව නිසක වශයෙන්ම වාසිදායකයි පිටිකරුවාට. අපි දකිනවා මේ දකුණත් පිටිකරුවා දර්ශනීය ෆුල් පාරවල් ස්විප් පහරවල් කිහිපයක් මෙල්ල කළා තරගාවලිය පුරා. මෙන්න තවත් පන්දුවක්. තවත් කෙටියා පන්දුවට පාරක් එල්ල කරනවා. සාර්ථකයි පන්දු පාර. එක ලකුණයි. අපිට ලකුණු 4ක්ද එක් ලකුණක්ද කියන පිළිබඳ තාමත් පරීක්ෂා කරමින් තිබෙනවා. අපට අවශ්‍ය නම් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කිරීමේ හැකියාව තිබෙනවා. මෙන්න පන්දුව අපි රිවිව් කරනවා. ඔබට බලන්න පුළුවන්. පන්දුව ඇදී යනවා. ලකුණු 4යි. ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. සාර්ථකයි. ඔබගේ ක්‍රීඩකෙක් මේ ස්ථානයේ අපි රඳවා තිබෙනවා. අපි රිවිව් අවස්ථාවක් ලබා ගත්තා. විනිසුරට හැකියාව තිබෙනවා රිවිව් අවස්ථාවක් ලබා ගන්න. රීප්ලේ අවස්ථාවක්. ලකුණු 4ක් ලෙස සංඥා වෙනවා. මෙන්න මා ඔබට සඳහන් කළා මේ පන්දු වාරය ඉතාමත්ම අභියෝගාත්මක පන්දු වාරයක්. ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත්ම අවිනිශ්චිතයි. පන්දු වාරයේ ආරම්භයට පෙර වැඩි වාසිය තිබුණේ පවර් ලයින්ස් කණ්ඩායමට. කෙසේ නමුත් මේ වෙන විට එය යම් වෙනසකට භාජනය වී තිබෙනවා. පන්දු දෙකක් තුල ලකුණු 12ක් බවට. මෙන්න පන්දුවක් දුවදී දැවියාමකට හසු කරගන්න තිබු අවස්ථාවක් ගිලී යනවා. කෙසේ නමුත් සාර්ථකයි. එක පන්දුවක් තුළ ලකුණු 11ක්. මේ ඊටමත් මනාව කල්පනාකාරීව යොමු කළ යුතු පන්දුවක්. මොකද ඉනි මේ අවසන් පන්දුව නිපන්දුවක් හෝ වයිට් පන්දුවක් වුණොත් ලකුණු 6ක් හිමි වෙනවා. එක පන්දුවට ලකුණු 11ක්. එක පන්දුවට 11ක්. මේ ඉනි මේ වාසිය පන්දු යවන්න සතුවයි තිබෙන්නේ. ඔහු ඒ වාසිය ලබා ගත යුතුමයි. අපි බලමු. පාරක් එල්ල කරන ස්වයාගත් පහර
තර්ඩ් මෑන් හරහා එල්ල කරන ලකුණු 4ක් බවට පරිවර්තනය වුණත් තරග ජයග්‍රහණය මේ වන විට පවර් ලයන්ස් කණ්ඩායම සතු කර ගන්නවා. මා ඔබට සදාන් කරා වුන් නිර්මාණය කර ලකුණු පූර්ව ඉතාමත්ම කුඩා ලකුණු පූර්වක් වුණත් උන්ගේ පන්දු යැවීමේ බලෑනිය අතිශය ශක්තිමත් බලෑනියක් බවට ඔප්පු කර තිබෙනවා මේ වන විට. අපි මීළඟ තරගය සඳහා ප්‍රවිෂ්ඨ වන්න සූදානම් ආරාධනා කරනවා රොයල් කිංස් සහ ඩයමන්ඩ් ඊගල්ස් කණ්ඩායම් වෙත හැකි ඉක්මනින් ක්‍රීඩා පිළිවෙලට අවතීර්ණ වන්න කාසිය වාසිය ජයග්‍රහණය හිමි කරගන්නේ ඩයමන්ඩ් ඊගල්ස් කණ්ඩායම. ඔවුන් ප්‍රථමයෙන් පන්දු වට පහර දීමට සූදානම්. මනුජ ප්‍රබෝධන සමගින් සුපැතුම් අද දවසේ ලකුණු සටහන් කිරීමේදී අප හා එකතු වී තිබෙනවා. ප්‍රවීණ ලකුණු සටහන් කිරීමේ යුගලයක් අද දවසේ අප මේ කාර්යය සඳහා එකතු කරගත්තා. තාක්ෂණය අතින් පරිපූර්ණ අත්දැකීම් තිබෙන ඔවුන් දෙදෙනා අපි ඉතාමත්ම අගය කොට සලකනවා මේ කටයුතු ලබා දෙන ඔබගේ සහයෝගය. ඒ වගේම අද දවසේ මේ තරග විනිශ්චය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් දෙපළක් අපි එකතු කරගත්තා. ගෝවින්ද ශාමි සමගින් සසින්දු සිල්වා ඔබ දෙපළටත් බොහොමත්ම ස්තුතියි.